දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණද සේවක දායකත්වයේ අවමය රුපියල් 125ක පැවතීම හේතුවෙන් සේවකයන් වෙත ලබා දෙන ප්‍රතිලාභ ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75කින්ද රුපියල් 300 සහ රුපියල් 600ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150කින්ද වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරා. අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ආවරණය කිරීම. දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුල රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණද සේවක දායකත්වයේ අවමය රුපියල් 125ක පැවතීම හේතුවෙන් සේවකයන් වෙත ලබා දෙන ප්‍රතිලාභ ස්ථාවර පවත්වා ගැනීම තහවුරු කිරීම පිණිස රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75කින්ද රුපියල් 300 හා රුපියල් 600ක වන මාසික දායකත්ව මුදල රුපියල් 150කින්ද වැඩි කිරීමට යෝජනා කරනවා. මම හිතන්නේ සාධාරණ විශාල වැටුප් වැඩිවීම කරලා තියෙනවා. ඒ ඇයි එහෙම ගියේ නැත්නම් අපි දන්නවා අපේ මෙවැනි රක්ෂණ මුදල් කීපයක් බංකොලොත් වුණා. කුසි රක්ෂණය නේද, ගොවිජන රක්ෂණ, දීවර රක්ෂණ ඔක්කොම බංකොලොත් වුණා. එදා මේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය ශක්තිමත් කරගන්න නම් රුපියල් 125 වාරිකයක් ගෙවන කෙනා රුපියල් 75කින් 300 600 වාරික ගෙවන අයට රුපියල් 150කින් වැඩි කරන්න කියලා යෝජනා කරනවා. අරමුදලේ ශක්්‍යතාවය වෙනුවෙන් ඒ අරමුදලේ ප්‍රතිලාභීන් වෙනුවෙන්ම තමයි මේ කාර්යය කරන්නේ.